විසිට් වීසා එකක් ඇප්ලයි කරන්න අත වශයෙන්ම ඔබ අපි බජට් කරන්න ඕන. විසිට් වීසා එකේදී ඔබට ගුවන් ටිකට්ස් වලට කොච්චරක් යනවද? ඔබට ඒ රටේ හෝටල් එකේ ජීවත් වෙන්න උනත් කොච්චරක් යනවද? කෑම බීම වලට කොච්චරක් යනවද කියන එක බලන්න ඕන. මේ බලලා අපි හිතමු සාමාන්‍යයෙන් අදකට ගත්තොත් එහෙම UK වලට යනවා නම් ලක්ෂ 7ක් විතර වියදමක් අපිට බජට් කරන්න පුළුවන්. අවම වශයෙන් ඕස්ට්‍රේලියාවට යනවා නම් ලක්ෂ 8ක් විතර මුදලක් යන්න පුළුවන්. අපි හම්බ කරන මුදල කොච්චරක් විතර වියදම් කරනවා? අපි මාසික ආදායම කීයද? ඔබ හිතන්නකෝ රුපියල් ලක්ෂයක සැලරි එකක් ගන්න කෙනෙක් ලක්ෂ 7ක් විතර වියදම් කරනවා කියන්නේ ඔහු කොච්චර ගොඩාක් කාලයක් සිට හම්බ කරපු මුදලක් තමයි වියදම් කරන්නේ. හැබැයි විසිට් වීසා එකකදී අනිවාර්යයෙන්ම ඔබගේ එහි ඉන්න පාර්ට්නර් ඔබට දෙනවා නම් එයා ටිකට් එක ඇකමඩේෂන් දෙන්න පුළුවන් කෙනෙක් නම් ඔහුට හොඳ වත්කම් තියෙන පුද්ගලෙක් නම් එතකොට අන්න ඔබගේ වත්කම් අදාළ වෙන්නේ නැහැ. එතකොට ඔබගේ ලක්ෂ 5ක් වෙන්නුවත් ඔහුට ලොකු වත්කමක් තියෙන කෙනෙක් නම් ඔහු ඔබව ගෙන්න ගන්නේ ජෙනුවින් අවශ්‍යතාවයක් මත නම් ඔන්න ඔබට වීසා එකක් ආයුධම් කරන්න පුළුවන්. බොහෝ විට රුපියල් 75000ක රුපියල් 30000ක පඩියක් තිබ්බත් ඔබගේ සහෝදරයා ඔබගේ ඥාතියා ශක්තිමත් චරිතයක් නම් ඔබට වීසා එක ලබා ගන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් ඔබ ලංකාවට නැවත එන බවට සාක්ෂි වශයෙන් ඔබගේ ලංකාවේ වත්කම හා ලංකාවේ තියෙන බැඳීම් අපි පෙන්වන්න වෙනවා.